ශ්‍රී ලංකාවේ පළමු වතාවට වීදි සුනකයන් වෙනුවෙන්ම රුපියල් මිලියන 100ක දැවැන්ත ව්‍යාපෘතියක් ආරම්භ වන බව ඔබ දන්නවද? ඔව්, ලංකාවේ ප්‍රථම සත්ව ආදාහනාගාරය සහ දැවැන්ත වීදි සුනක රැකවරණ මධ්‍යස්ථානයේ ඉදිවෙන්න යන්නේ මෙන්න මෙහෙමයි. බස්නාහිර පළාතේ පළාත් පාලන දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ මංජුලා උදේන ප්‍රියංගිකා මහත්මිය කැස්බෑවේ පැවති මාධ්‍ය හමුවකදී තහවුරු කළ ආකාරයට මේ සඳහා කැස්බෑව සහ පිළියන්දල ප්‍රදේශයෙන් රජයට අයත් අක්කර 2ක භූමියක් යෝජනා වී තිබෙනවා. ජාතික මට්ටමේ නියම ව්‍යාපෘතියක් වන මේ සඳහා 2026 අයවැයෙන් රුපියල් මිලියන 100ක අති විශාල ප්‍රතිපාදනයක්ද වෙන් කර අවසන්. මෙහි මූලිකම අරමුණු ඉතාමත් පැහැදිලි. මිය යන සතුන්ගේ මලසිරුරු විධිමත් ලෙස බැහැර කිරීම සඳහා මෙරට ප්‍රථම වතාවට සත්ව ආදාහනාගාරයක් ඉදිකිරීම මෙහි ප්‍රධානතම අරමුණක්. ඒ වගේම සෞඛ්‍ය අමාත්‍යාංශයේ 2030 වසර වන විට ශ්‍රී ලංකාවෙන් ජල භීතිකා රෝගය තුරන් කිරීමේ ඉලක්කයට සහාය දක්වීම සඳහා අඛණ්ඩව සුනක ගහණය පාලනය වන්ද්‍යාකරණ වැඩසටහන් සහ එන්නත් කිරීම මෙහිදී සිදු කෙරෙනවා. මේ නියම ව්‍යාපෘතිය හරහා මුලින්ම කොළඹ දිස්ත්‍රික්කයේ මහමග අතහැර දමා ඇති ක්‍රූරත්වයට පත්ව ඇති සහ ආබාධිත වීදි සුනකයන් 200කට පමණ පූර්ණ රැකවරණය හිමි වෙනවා. කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් නිපුණාරච්චි මහතා පෙන්වා දෙන විදිහට මේ හුදෙක් රජයේ ව්‍යාපෘතියක් පමණක් නෙවෙයි. පළාත් සභාව, පළාත් පාලන ආයතන, පශු වෛද්‍යවරුන් මෙන්ම පෞද්ගලික අංශය සහ ස්වේච්ඡා සංවිධානවල සහාය ඇතිව ක්‍රියාත්මක වන තිරසර රාජ්‍ය සහ පෞද්ගලික හවුල්කාරීත්ව ව්‍යාපෘතියක්. සතුන් වෙනුවෙන් වෙන්වුණු මිලියන 100ක් වටිනා මේ සුවිශේෂී ව්‍යාපෘතිය ගැන ඔබ මොකද හිතන්නේ? ලංකාවේ තවත් මේ වගේ මධ්‍යස්ථාන අවශ්‍යයි කියලා ඔබත් විශ්වාස කරනවද? ඔබේ අදහස අනිවාර්යෙන්ම පහලින් කමෙන්ට් කරන්න. ඒ වගේම සතුන්ට ආදරය කරන හැමෝටම බලන්න මේ වීඩියෝ එක ෂෙයා කරන්න. මේ වගේ තවත් වැදගත් තොරතුරු ඉක්මනින්ම දැනගන්න අපේ channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා.